Hello everyone, welcome back to my YouTube channel. ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් අපි යමු වීඩියෝ එකට. ඔයාලා කොණ්ඩේ වවන්න මොන දේ කළත් තාමත් ප්‍රතිඵලයක් නැද්ද? සමහර විට ඔයා නොදැනුවත්ව කරන මේ වැරදි 10 තමයි ඒකට හේතුව. අද මම මේ වැරදි 10 වගේම ඔයාලට සතියෙන් වෙනසක් දකින්න පුළුවන් හොඳ විසඳුම් 10කුත් අද කියලා දෙනවා. වීඩියෝ එකේ අන්තිමට කියලා දෙන රහස ඔයාගේ කොණ්ඩේ මැජික් එකක් වගේ වවන්න දව වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම තප්පරයක්වත් මග අරින්න නැතුව වීඩියෝ එකේ මුලින් ඉඳන් අවසාන වෙනකම්ම බලන්න. ඔයා කරන පළවෙනි වැරද්ද තමයි තෙල් රත් කරන්නේ නැතුව හිසට දාන එක. අපේ හිස් කබලේ සිදුරු ඇරෙන්න නම් අනිවාර්යයෙන්ම තෙල් ටිකක් මද රස්නෙන් තියෙන්න ඕනේ. ඒ විදිහට දැම්මොත් තමයි කෙස්ගස මුලට පෝෂණයක් ලැබෙන්නේ. ඉතින් ඔයාට මම දෙන විසඳුම තමයි තෙල් ටිකක් රත් කරලා මද රස්නෙන් හිසට ආලේප කරන්න. එතකොට ඔයාගේ ලේ ගමනාගමනය වැඩි වෙනවා. ඒකෙන් ඔයාගේ කොණ්ඩේ වැවෙන එක වැඩි වෙනවා. ඊළඟට මම කියන දේ නම් ඔයා හිතපුවත් නැති වැරද්දක්. ඔයා කරන දෙවෙනි වැරද්ද තමයි හිස් කබල මසාජ් නොකිරීම. හිස් කබල මසාජ් කරන්නේ නැති වුනහම ඔයාගේ ලේ ගමනාගමනය අඩාල වෙනවා. දිනපතා මිනිත්තු 5ක්වත් හිස් කබල මසාජ් කරන්න ඕන. ඒකෙන් ඔයාගේ මනසට ලොකු සහනයක් ලැබෙනවා. ඒ නිසා දිනකට මිනිත්තු 5ක් අනිවාර්යයෙන්ම මසාජ් කරන්න. ඒකෙන් ඔයාගේ කොණ්ඩේ වැවෙන එක ඉතාමත් ඉක්මනින් සිද්ධ වෙනවා. ඔයා කරන තුන්වෙනි වැරද්ද තමයි තෙත පිටින් කොණ්ඩේ පීරන එක. තෙත තියෙද්දි කොණ්ඩේ පීරුවාම කොණ්ඩේ ගොඩක් දුර්වල නිසා කැඩිලා යන්න බලනවා. ඒ කියන්නේ කොණ්ඩේ තෙත් වුණු වෙලාවට අපේ කොණ්ඩේ ගොඩක් දුර්වලයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ තෙත පිටින් කොණ්ඩේ පීරන එක නවත්තන්න ඕන. කොණ්ඩේ තෙත නැති වෙලාවට ඔයා කොණ්ඩේ පීරනකොට අනිවාර්යයෙන්ම ප්ලාස්ටික් පනාවක් වෙනුවට කොහොඹලී පනාවක් භාවිතා කරන්න. ඒකෙන් ඔයාගේ කොණ්ඩේ වැවෙනවා. ඒ වගේම තමයි ඉස්සරි හැදෙන එක වළක්වනවා. හතරවෙනි වැරද්ද තමයි රබර් පටි වලින් කොණ්ඩේ බඳින එක. මේ විදිහට කොණ්ඩේ බඳලා රබර් පටිය ගලවන වෙලාවට ඔයා දැකලා ඇති කොණ්ඩේ රබර් පටිය රැඳිලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ කොණ්ඩේ ඇදලා ගලවනවා වගේ වැඩක්. මේ නිසා කොණ්ඩේ මැද්දෙන් කැඩිලා යන්න පුළුවන්. ඒ නිසා රබර් පටි පාවිච්චියෙන් කොණ්ඩේ බඳින එක නවත්තන්න ඕන. ඊට පස්සේ කොණ්ඩේ බඳින්න සිනිඳු සිල්ක් පටි භාවිතා කරන්න. පස්වෙනි වැරද්ද තමයි සල්ෆේට් තියෙන ෂැම්පු භාවිතයෙන් කොණ්ඩේ හොදන එක. ගොඩක් පෙනේන ෂැම්පු භාවිතා කරපුවාම අපේ කොණ්ඩේ තියෙන ස්වභාවික තෙල් ගතිය නැති කරලා කොණ්ඩේ පිදුරු වගේ කරනවා. ඒ නිසා ෂැම්පු එකක් තෝරගන්නකොට හැම වෙලාවෙම සල්ෆේට් ෆ්‍රී ෂැම්පු එකක් තෝරගන්න ඕනේ. 6 වෙනි වැරද්ද තමයි තෙල් ගාලා දින කීපයක් එක දිගට ඉන්න එක. ඒක ගොඩාක් අහිතකරයි. මොකද දූවිලි එකතු වෙලා හිස් කබලේ තියෙන සිදුරු වැහෙන්න පුළුවන්. උපරිම පැය 2ක් හෝ එක් රාත්‍රියක් පමණක් තබන්න. ඉන්පස්සේ සෝදා හරින්න අමතක කරන්න එපා. 7 වෙනි වැරද්ද තමයි කොණ්ඩේ ඩ්‍රයර් එකෙන් වේලන එකයි තෙල් ගාපු වෙලාවට අවුව යන එකයි. ඒකෙන් කෙස්ගස් පිලිස්සීමට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ස්වභාවිකව කොණ්ඩය වේල ගන්න. අවුව වෙලාවට තෙල් ගාලා යන එකෙන් වළකින්න. 7 වෙනි වැරද්ද තමයි තෙල් ගාපු ගමන් කොණ්ඩේ පීරන එක. තෙල් ගෑවට පස්සේ කොණ්ඩේට විනාඩි 20ක්වත් අවම වශයෙන් විවේකයක් දෙන්න ඕනේ. තෙල් ගෑවට පස්සේ පීරන්න නැතුව ඉන්නවා නම් ගොඩක්ම හොඳයි. නමුත් ඔයාට පීරන්නම අවශ්‍ය නම් පළල් දැති පනාවකින් විනාඩි 30කට පස්සේ පීරන්න. 8 වෙනි වැරද්ද. ඔයාත් ගොඩාක් තෙල් දාන කෙනෙක්ද? තෙල් ගොඩාක් දැම්මහම කොණ්ඩේ වැවෙනවා කියලා හිතුවට ඒකෙන් ලොකු අහිතකර බලපෑමක් තියෙනවා. ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑනේ. අධික විදිහට තෙල් ගානකොට හිස් කබලේ තියෙන ස්වභාවික සිදුරු වැහිලා යනවා. එහෙම වුණාම කුණු දූවිලි හැම ඇලෙන්න ගන්නවා. එතකොට හිස් කබලේ බිබිලි හැම දාන්න පටන් ගන්නවා. මේකත් හිස්සොරි හැදෙන්න ප්‍රධාන හේතුවක් තමයි. ගොඩක් අය කියන්නේ හිස් කබල වියලි වුණාම හිස්සොරි හැදෙනවා කියලා. ඒත් ඇත්තටම හිස්සොරි හැදෙන දිලීර පෝෂණය වෙන්නේ මේ තෙල් වලින්. ඔයා වැඩියෙන් තෙල් ගෑවොත් තියෙන හිස්සොරි තවත් වර්ධනය වෙනවා. තෙල් දැම්මාම හිස් කබලේ කුණු දූවිලි ඇලෙනවා වැඩි නිසා කෙස්ගස මුල පෝෂණය අඩු වෙලා දුර්වල වෙලා කෙස්ගස කැඩිලා යන්න බලනවා. 9 වෙනි වැරද්ද තමයි රස්නේ වතුරෙන් හිස හොදන එක. ඒකෙන් වෙන්නේ කෙස්ගස් වල තියෙන ස්වභාවික තෙල් ගතිය නැති වෙලා ගිහින් කෙස්ගස වියලි බවට පත් වෙන එක. ඉතින් මෙහෙම වුණාම කෙස්ගස් අග පැලෙනවා. ඒ නිසා ඇල් වතුරෙන් කොණ්ඩේ හොදන එක තමයි ගොඩක්ම හොඳ. 10 වෙනි වැරද්ද තමයි තුවායෙන් තදින් අතුල්ලා පිස දැමීම. නාපු ගමන් කොණ්ඩේ වේලන්න හිතාගෙන ඔයාගේ තුවායෙන් ඔයා තදින් අතුල්ලනවා නම් ඒක ලොකු වැරද්දක්. රළු බව නිසා කෙස්ගස් අතර ඝර්ෂණයක් ඇති වෙලා කොණ්ඩේ පළුදු වෙන්න බලනවා. ඉතින් අපි නාගෙන ආවට පස්සේ කරන්න ඕනේ කොටන් ටී-ෂර්ට් එකකින් හරි මයික්‍රෝ ෆයිබර් ටවල් එකකින් හරි තෙත මාත්තු කරගන්න එක. ඉතින් මේ වැරදි 10 අදම හදාගෙන මම කියපු ටිප්ස් ටික try කරලා බලන්නකෝ. මාසයක් වගේ කෙටි කාලයක් තුළ ඔයාගේ කොණ්ඩේ වැවෙන විදිහ බලා ගන්න පුළුවන්.
ඔයාගේ කොණ්ඩේ තවත් ලස්සන කරගන්න පුළුවන් වටිනා ප්‍රොඩක්ට් කිහිපයක් ගැන මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම්. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වෙන රහස් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.